හරි අපි කලින් කතා කරා මොකද්ද ශාකයක අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයක් කියන්නේ කියලා. අපි දන්නවා අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයක් කියන්නේ ශාකයක ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමටත් තව පරම්පරාව බිහි කිරීමටත් අවශ්‍ය වන මූල ද්‍රව්‍ය වලට තමයි අපි සරලව කියන්නේ අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍ය කියලා. ඒ අපි දුන ප්‍රධාන කොටස් දෙකකට 17ක් තියෙනවා. ශාකයේ විශාල ප්‍රමාණය වලින් අවශ්‍ය වන අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍ය වලට අධිමාත්‍ර මූල ද්‍රව්‍ය කියලා කිව්වා. එතන තිබ්බා 9ක්. ඊට පස්සේ 8ක් තිබ්බා අංශුමාත්‍ර මූල ද්‍රව්‍ය වල. ඒ කියන්නේ ශාකයේ ඉතා සුළු ප්‍රමාණයක අවශ්‍ය මූල ද්‍රව්‍ය. ඊට පස්සේ අපි මෙතෙන්දී බලන්න තියෙනවා කියලා කිව්වා. ඒ අධිමාත්‍ර මූල ද්‍රව්‍ය වලයි අංශුමාත්‍ර මූල ද්‍රව්‍ය වලයි වෙන වෙනම ඒ වගේ තියෙන කෘත්‍ය සහ මොනවද උන්නතා ලක්ෂණ ගැන. හරි මුලින්ම ගමු අධිමාත්‍ර මූල ද්‍රව්‍ය. අපි දන්නවා අපිට ඉගෙන ගන්න තියෙනවා ප්‍රධාන වශයෙන්ම අධිමාත්‍ර මූල ද්‍රව්‍ය කීයක්ද ඉගෙන ගන්න තියෙනවා අපිට අධිමාත්‍ර මූල ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම 9ක්. මොනවද ඒ තමයි OCHN cap KS මැග්නීසියම්. ඔය කියන ටිකනේ තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9. ඔය ටිකනේ තියෙන්නේ. හරි. එතන මේක ලේසි. හරිද? මෙතන පොඩි ටිප්ස් වගේක් තියෙනවා. මේක ලේසි. එතන මෙතන දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ වගේ තියෙන කෘත්‍ය ඒ වගේම මොනවද? මේකේ තියෙන උණතා. සාදා අපි ඉගෙන ගන්නවා මෙතන නිකන් ප්‍රභවය. ඒ කියන්නේ මෙයා කොහොමද ශාකයට ගන්නෙ? කොහෙන්ද ගන්නෙ කියන එක අපි ඉගෙන ගන්නවා. හරිද? එතන මෙතනදී මේක ඇත්තටම වැදගත් වෙන්නේ මොනවද? අපි ගත්තොත් ඇත්තටම ලොකෝටි ස්ට්‍රක්චර්ස් ඒ වලට වැදගත් වීමක් තියෙනවා. සහ MCQ වල ABC ප්‍රශ්න. ඒ කියන්නේ අපි අන්තිම 10 ඒකට වැදගත් සහ ඉතුරු ඒවට අනිවාර්යෙන් මේක වැදගත්. හරිද? දැන් මේ ගොඩක් ළමයි මේක අර පාඩම් කරන්න අමාරු තැනක් කියලා ඉදිරි කරනවා. හරිද? එතන මේ ඉදිරි කරන්න ඕනේ තැන් නෙවෙයි. මේවත් එක්කම අපි අර කවර් කරගෙන යන්න ඕනේ තැන් ටිකක් තමයි එතන මේ තැන කියලා කියන්නේ. මොකද ගොඩක් ළමයි පාඩම් කරන්නේ නැති හින්දා මේක අමතක වෙන හින්දා ගොඩක් පාඩම් කරන්න තියෙන හින්දා සහ මාරු වෙන හින්දා මොකද කරන්නේ පාඩම් කරන එක අත්හරින හින්දා මේක පේපර් එකට දාන සම්භාවිතාවය දැන් වැඩි. හරිද? අන්නේ ප්‍රශ්නේ තියෙනවා. හරි. අපි මුලින්ම ගත්තොත් එහෙම අපි මුලින්ම ගමු පළවෙනි තුන් දෙනාගේ. මොකද්ද? OCH. හරිද? අපි ගත්තොත් පළවෙනි තුන් දෙනා කවුද? OCH. හරිද? අපි මුලින්ම ගමු O. හරිද? ඔක්සිජන් ගත්තොත් එහෙම අපි ඔක්සිජන් මුලින්ම ගමු කාබන් ගමු. හරිද? කාබන් ගත්තොත් එහෙම කාබන්ගේ ප්‍රභවය ගැන අපි සැලකුවොත් මෙලින කාබන්ගේ ප්‍රභවය මේ හැරි කාබන්ගේ ප්‍රභවය ගැන අපි සැලකුවොත් ඒ කියන්නේ කාබන් අපිට කොහෙන්ද ගන්න පුළුවන්. හරිද? ඒතර මේ අවශෝෂණය කරගන්නේ කොහොමද? CO2 විදිහට. මේ අවශෝෂණය කරගන්නේ කියන්නේ කාබන් ශාකය ගන්න කොහොමද? කාබන් ඩයොක්සයිඩ් විදිහට තමයි කාබන් ගන්න. හරිද? ප්‍රභවය ගත්තොත් ප්‍රභවය කොහෙද? වායුගෝලීය වාතය. ඕක තමයි සාමාන්‍ය කතාව. හරිද? මෙයා ගන්න කොහෙන්ද? වායුගෝලීය වාතයෙන් තමයි ශාකයේ මේ කාබන් කාබන් ගන්න. කාගෙන්ද ගන්නේ? කාබන් ඩයොක්සයිඩ් එකකින් අවශෝෂණය කරගන්න ආකාරය තමයි කාබන් ඩයොක්සයිඩ් විදිහට තමයි ශාකයේ කාබන් ගන්නේ. කොහෙන්ද ගන්නේ? වායුගෝලීය වාතයෙන් ගන්න. හරි. අපි ගත්තොත් මේකේ කෘත්‍යය මොකක්ද කියලා. හරිද? මේකේ කෘත්‍යය මොකක්ද කියලා අපි ගත්තොත් එහෙම සරල කතාවක් තියෙන්නේ මොකද්ද? ශාකයේ අඩංගු කාබනික අණු වල ප්‍රධාන සංඝටකය. හරිද? මම මේක දැම්ම ලියන්නේ නිකන් කියන්නම් මොකද්ද? මේ කෘත්‍ය තමයි මොකද්ද? ශාකයේ තියෙන එකේ කාබනික සංඝටක. ඒ තියෙන කාබනික සංඝටක වල කාබනික අණු තියෙනවනේ. ඒ කාබනික අණු වල ප්‍රධාන සංඝටකයක් තමයි මේ කාබන් කියලා කියන්නේ. මොකද්ද උකට? ශාකයේ තියෙන කාබනික අණු වල ප්‍රධාන සංඝටකයක් තමයි මෙන්න මේ කාබන් කියලා කියන්නේ. හරිද? ඒතර කාබන් අවශෝෂණය කරගන්නේ කොහොමද? කාබන් ඩයොක්සයිඩ් විදිහට කොහෙන්ද? වායුගෝලීය වාතයෙන්. කෘත්‍ය මොකද්ද? ශාකයේ තියෙන කාබනික අණු වල මොනවද? ප්‍රධාන සංඝටකයක්. හරි. උණතා ලක්ෂණ ගත්තොත් එකක් තමයි මොකද්ද? එතන තියෙනවා වර්ධනය බාලවීම. ඒකත් මම දැනට නොලිය ඉන්නම්. හරිද? උණතා ලක්ෂණ මොකද්ද? එකක් තමයි වර්ධනය බාලවීම තමයි එතන තියෙන උණතා ලක්ෂණය වෙන්නේ. හරි. මම එක එකම යන්නම් මොකේද? ඔක්සිජන් වලට. ඔක්සිජන් උක් ගන්න කොහොමද? කාබන් ඩයොක්සයිඩ් විදිහට. අපි දන්නවනේ මේක තියෙන්නේ කාබන් පරමාණුවක ඔක්සිජන් පරමාණු දෙකක් විදිහට කියලා. ඒතර ඒ ඔක්සිජන් දෙකෙන් මෙහා ගන්නවා. හරිද? ඒකත් ගන්නෙ කොහෙන්ද? ඉතින් ඒක සරලයි වායුගෝලීය වාතයෙන් තමයි මෙහා ඒ ටික ගන්න. හරි. දැන් අපි දන්නවා කාබන් කෘත්‍ය මොකද්ද? ශාකයේ තියෙන කාබනික අණු වල ප්‍රධාන සංඝටකයක්. මේක ලේසි. ඔක්සිජන්ගේ කෘත්‍ය මොකද්ද? ශාකයේ තියෙන කාබනික අණු වල ප්‍රධාන සංඝටකයක් තමයි එයාගේ කෘත්‍ය විදිහට අපට ගන්න තියෙන්නේ. උණතා ලක්ෂණය මොකද්ද? කාබන් වල වර්ධනය වුණ වීම. මේකත් මොකද්ද? වර්ධනය වුණ වීම. හරිද? ඔන්න ඔය ටික උතන තියෙනවා. අපි ඊළඟට අපි දන්නවා කාබන් ගන්නෙ කොහොමද? කාබන් ඩයොක්සයිඩ් විදිහට ගන්නෙ. ප්‍රභවය කොහොමද? වායුගෝලීය වාතය. කෘත්‍ය මොකද්ද? ශාකයේ තියෙන කාබනික අණු වල ප්‍රධාන සංඝටකයක්. අපි ගත්තොත් උණතා ලක්ෂණය මොකද්ද? වර්ධනය වුණ වීම. ඔක්සිජන් ගන්න කොහොමද? අරකමයි CO2 විදිහට වායුගෝලීය වාතයෙන් ගන්න. ඒකමයි කෘත්‍යත් ඒකමයි. ශාකයේ තියෙන කාබනික අණු වල ප්‍රධාන සංඝටකයක්. උණතා ලක්ෂණය ගත්තත් ඒකමයි වර්ධනය වුණ වීම.
හරිද? අපි ගත්තොත් ඊළඟට තියෙන අපිට කතා කරන්න මොකද්ද? COH ඒ කියන්නේ OCHN අපිට කතා කරන්න තියෙන හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ගත්තොත් හයිඩ්‍රජන් ගන්නේ කොහොමද? H2 විදිහට ගන්න නෑනේ, හයිඩ්‍රජන් විදිහට ගන්න නෑනේ. ඒතර මෙයා කොහොමද ගන්නේ? ජලයේ විදිහට තමයි ගන්නෙ. හයිඩ්‍රජන් ගන්න කොහොමද? ජලයේ විදිහට. ජලය කොහෙන්ද එන්නේ? වායුගෝලීය වාතය වාෂ්ප කරනවද? නෑ. අපි කොහෙන්ද ගන්න එක? පාංශු ද්‍රාවණයේ තමයි ගන්නෙ. හරිද? පාංශු ද්‍රාවණයේ තමයි ගන්න. හරිද? අපිට මෙන්න මේ වායුගෝලීය වාතය කියන ඒ කෑලි දෙක අපට හම්බෙන්නේ, ඒ වචන දෙක අපට හම්බ වෙන්නේ මෙන්න මේ ඔක්සිජන්ටයි කාබන්ටයි විතරයි. අනිත් හැම තැන් දෙකේම ඒ කියන්නේ අපිට ඉතුරු දැන් මෙතන දෙකයි අනිත් හතේම එයා කොහෙන්ද ඒක ගන්නෙ? ආයනයක් විදිහට ගන්නෙ. කොහෙන්ද ඒක ගන්නෙ? කෙලින් මේ ගන්නෙ පාංශු ද්‍රාවණයේ දිය වෙලා තමයි ඔක ගන්නෙ. හරිද? එතකොට මතක තියාගන්න අපි වායුගෝලීය වාතයෙන් ශාකය ගන්නේ දෙකයි, කාබනුයි ඔක්සිජනුයි. ඒ ගන්නේ කොහොමද? CO2 විදිහට. හරිද? ඊට පස්සේ අනිත් ඔක්කොම ටික ගන්න පාංශු ද්‍රාවණයෙන්. ජලය ගන්නේ කොහොමද? හයිඩ්‍රජන් ගන්නේ කොහොමද? ජලයේ විදිහට, H2 විදිහට. වෙන ගන්නේ පාංශු ද්‍රාවණයෙන්. හරි. එතකොට මේකේ මොකක්ද? ඒ කියන්නේ අපි ගත්තොත් හයිඩ්‍රජන්ගේ තියෙන මොකද්ද කෘත්‍ය වෙන්නේ? අරකමයි කෘත්‍ය. මොකද්ද? ශාකයේ අඩංගු කාබනික අණු වල ප්‍රධාන සංඝටකයක් වෙන්නේ. ඒක තමයි ඒකේ තියෙන කෘත්‍ය. ඌනතා ලක්ෂණය ගත්තොත් හරි. මොකද්ද එක තමයි දැන් වර්ධනය වුණ වීම. දැන් අනිත් එකේ ටික සමානයි, කෘත්‍යත් සමානයි, කෘත්‍ය තුනත් තුනේම සමානයි. කෘත්‍ය තුනේම සමානයි. හරිද? ඌනතා ලක්ෂණය අනිවාර්යෙන් වෙන සමාන වෙන්න බෑ. එහෙනම් ඌනතා ලක්ෂණය සමානයි. හැබැයි තව එකක් තියෙනවා. හිතන්නකො නිකන් වතුර ගහකට නැතුනොත් අපිට මොකද්ද පේන්නේ කියලා. මොකද්ද වතුර ගහකට නැතුනොත් වෙන්නේ? ගහ මැලවෙනවා. අන්න ඉතුරු එක තමයි මොකද්ද? මැලවීම. එතකොට හයිඩ්‍රජන් තියෙන ඌනතා ලක්ෂණ දෙකක්. එකක් තමයි කලින් තිබ්බ දැන්. එයාගේ කෘත්‍යයක් මොකද්ද? කලින් තිබ්බ දෙකේම කෘත්‍යයක්. එතකොට ඒ කලින් තිබ්බ දෙකේම එක ඌනතා ලක්ෂණයක් මෙයාටත් එනවා. මොකද්ද? වර්ධනය ඌන වීම. ඔන්න ඕකයි මම මෙතන දෙක ලිව්වේ නැත්තේ. හරිද? ඊතර අපි ගත්තොත් කෘත්‍ය ගත්තොත් මේ තුනේම එකම කෘත්‍යයක් තියෙන්නේ. මොකද්ද? ශාකයේ තියෙන මොකද්ද? තියෙන එකම කෘත්‍ය ශාකයේ තියෙන කාබනික අණුවල ශාකයේ තියෙන මේ ශාකයේ තියෙන කාබනික අණුවල ප්‍රධාන සංඝටකය තමයි මොකද්ද අපි කියන්නේ මේකේ කෘත්‍ය කියලා. සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම නැත්නම් සංඝටකය කියන නම ඇති. හරිද? ඌනතා ලක්ෂණය ගත්තොත් ඌනතා ලක්ෂණය මෙන්න මේ දෙකේම එකක් තියෙන්නේ. හරිද? මොකද්ද? කාබන්ගේ ඔක්සිජන්ගේ එකක් තියෙන මොකද්ද? වර්ධනය ඌන වීම. එතකොට අපි ගත්තොත් එහෙම කාගේද? මෙන්න මෙයාගේ ඌනතා ලක්ෂණ දෙකක් වෙනවා. එකක් මොකද්ද? වර්ධනය ඌන වීම. හරිද? අනිත් එක මොකද්ද? ශාකයකට ජලය නතුරු මොකද්ද වෙන්නේ? කෙලින්ම මැලවීම. ඔන්න ඔය විදිහට අපි 9න් 3ක් පාඩම් කරලා ඉවර කරනවා. තව තියෙන්නේ කීයද? තව 6යි තියෙන්නේ. ඒකත් ගේමන් නැතුව පාඩම් කරනකොට මුල් 3 පාඩම් කරලා ඉවරයි. අපි නිකන් ආපහු කියමු. එතකොට අපි දන්නවා OCH වල කොහෙන්ද ඒගොල්ලෝ ගන්නෙ? ඔක්සිජනුයි කාබනුයි ගන්නෙ කොහෙන්ද? වායුගෝලීය වාතයෙන් ගන්නෙ. කොහොමද ගන්නෙ? කාබන් ඩයොක්සයිඩ් විදිහට තමයි ඒ දෙන්න එතනදී ගන්නෙ. ඒ කතාව හරිනේ. ඊට පස්සේ අපි ගත්තොත් ඌනතා ලක්ෂණය දිහා ගත්තොත් එහෙම මොකද්ද? ඌනතා ලක්ෂණ අපි කෘත්‍ය ගමු පිළිවෙලට යමු. හරි අපි කෘත්‍ය ගත්තොත් එහෙම කාබන්ගේ ඔක්සිජන්ගේ හයිඩ්‍රජන්ගේ මොකද්ද? එකම එක තියෙන්නේ. මොකද්ද? ශාකවල තියෙන කාබනික අණු වල ප්‍රධාන සංඝටකයක්. ඕක තමයි කෘත්‍ය. ඊට පස්සේ අපි ගත්තොත් ඌනතා ලක්ෂණයත් එකමයි තියෙන්නේ. ඒ ටික සාමාන්‍ය එක විදිහට තමයි යන්නේ. කොහොමද මොකද? වර්ධනය වුණ වීම. අනිවාර්යයෙන්ම ඒ තුනේ වර්ධනය වුණ වීම තියෙනවා. හැබැයි හයිඩ්‍රජන් විතරක් තව එකක් ඇඩ් වෙනවා. මොකද්ද? ජලය ගන්න ජලයේ විදිහෙන්නේ හයිඩ්‍රජන්. ජලය නතර මොකද වෙන්නේ? ශාකයක් මැලවෙන බව. ඔන්න ඔය කතාව තමයි මෙතනදී අපට සරලව ඉගෙන ගන්න තියෙන්නේ. උන්නතර පළවෙනි තුන මෙතනින් ඉවර වෙනවා. හරිද? තව මොනවද තියෙනද? එතකොට OCH හරි. තව තියෙනවා නයිට්‍රජන්, කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, සල්ෆර්, මැග්නීසියම්. දැන් බලමු ඊළඟට නයිට්‍රජන් කොහොමද යන්නේ කියලා. නයිට්‍රජන් ওই විදිහට තමයි සරලයි. හරිද? නයිට්‍රජන් ගත්තොත් එහෙම නයිට්‍රජන් ශාකයකට උරාගන්නේ කොහොමද? NH4+ විදිහට, ඇමෝනියම් අයන විදිහටයි නයිට්‍රේට්. හරිද? NO3- විදිහටයි. හරිද? කොහෙන්ද මම ගන්නවා කිව්වේ? මං කීවා කලින් මොකද්ද? මේ අපි කතා කරන්න තියෙන මූලද්‍රව්‍ය වලින් හරිද? මූලද්‍රව්‍ය දෙකක්. කවුද? ඔක්සිජනුයි කාබනුයි විතරයි කොහෙන්ද වායුගෝලීය වාතයෙන් ගන්නෙ. අනික සෙට් එකම ගන්න පාංශු ද්‍රාවණයෙන්. එතකොට මෙයත් ගන්න කොහෙන්ද? පාංශු ද්‍රාවණයේ. හරිද? මෙයාගේ තියෙන මොකද්ද තියෙන කෘත්‍ය? ඒක ලේසි. හරිද? මොකද්ද මෙයාගේ තියෙන කෘත්‍ය?
හරිද? මේක මෙහෙම මෙයාගේ තියෙන කෘත්‍යය. මේක යන්නේ සාමාන්‍යයෙන් ප්‍රෝටීනත් එක්ක. ඔයගොල්ලෝ මතකද අපි ඉගෙන ගන්නවානේ ප්‍රෝටීන හැදෙන්නේ අමයිනෝ අම්ල අණු 20කින් කියලා. හරිද? ඒ කියන්නේ අමයිනෝ අම්ල 20ක් තියෙනවා. ඒ වයින් තමයි හැදෙන්නේ කියලා අපි දන්නවා. ඒතර අපි ඒක දන්නවා. ඒකේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. ඒක හැදිලා තියෙන අපි ඉගෙන ගන්නවානේ. හරිද? ඒතර අපි ගත්තොත් එහෙම මෙතනදී අපිට ඉගෙන ගන්න තියෙනවා අර ඔයගොල්ලෝ මතකද අපි ඒකේ අදිනවනේ සරල විදිහට අර ඒකේ අර අමයිනෝ අම්ලයක් කොහොමද හැදෙන්නේ කියලා කාබන් පරමාණු ඇල්ෆා කාබන් පරමාණුවකිනුයි එක පැත්තක හයිඩ්‍රජන් එකක් තියෙනවා අනිත් පැත්තක ඇමෝනියා කාණ්ඩයක් තියෙනවා උඩ ආර් කාණ්ඩයක් තියෙනවා ඒ විදිහට අපි කියනවා කාබොක්සිල් කාණ්ඩයක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවනේ හරිද එතකොට මේකත් යන්නේ අන්න ඒ විදිහට අර ඇමෝනියා කාණ්ඩයෙන් තමයි අපි මේක ගන්න හරිද නයිට්‍රජන්ගේ කෘත්‍යය මොකක්ද කියලා ඇහුවොත් එක තමයි මොකද්ද ඇමයිනෝ අම්ල හරිද මොකද්ද ඇමයිනෝ අම්ල කියලා එකක් තියෙනවා හරිද ඊළඟට අපි කතා කරනවා මොකද්ද ඇමයිනෝ අම්ල වලින් මොනවද හැදෙන්නේ එක තුල හැදෙන මොනවද ප්‍රෝටීන ඇමයිනෝ අම්ල ප්‍රෝටීන් දැන් අපි අමයිනෝ අම්ල කියන කෑල්ල ගත්තේ කොහොමද අර අමයිනෝ අම්ල හැදෙන්න අපි ගන්නවා මොනවද ඇමෝනියම් අයන ඕන වෙනවා කියලා කිව්වනේ එයා මෙතන ඉන්නවනේ හරිද අන්න ඒකෙන් තමයි අපි ඒක ගන්නෙ හරිද ඒකෙන් අපි නිකන් මතක තියා ඇමෝනිය හරිද ඇමෝනියම් ඒ කියන්නේ ඒකෙන් මතක තියාගන්න බෑ දැන් නයිට්‍රජන් එතන හිටියනේ ඊට තමයි මේක මතක තියාගන්නේ අමයිනෝ අම්ල ඉන්නවා කියලා අමයිනෝ අම්ල වලින් හැදෙන්නේ මොනවද ප්‍රෝටීන හරිද ඊළඟට අපි ගත්තොත් එහෙම මොනවද තියෙනවද ඊළඟට තියෙනවා නියුක්ලියෝටයිඩ් හැදෙන්නත් මෙයා හිටියනේ හරිද නියුක්ලියෝටයිඩ් නයිට්‍රජන් හරිද නියුක්ලියෝටයිඩ් වල හිටියන නයිට්‍රජන් හරිද එතකොට නියුක්ලියෝටයිඩ් ඊළඟට මොකද්ද නියුක්ලියෝටයිඩ් එක තුළ හැදෙන්නේ මොකද්ද නියුක්ලේක් අම්ල නැත්නම් අපි වල කියන තව නම මොකද්ද න්‍යෂ්ටික අම්ල කියලා කියනවා හරිද දැන් ඒ ටික හරිනේ අමයිනෝ අම්ල ඒවෙන් හැදෙනවා ප්‍රෝටීන් එක දැම්මා නියුක්ලියෝටයිඩ් ඒවෙන් හැදෙනවා මොකද්ද න්‍යෂ්ටික අම්ල එකක් දැම්මා ඊළඟට නිකන් විශේෂයෙන් මතක තියාගන්න මේක මොනවද හරිතප්‍රද ඒ වගේ මොනවද එන්සයිමත් එක්ක මතක් වෙන මොනවද සහ එන්සයිම හරිද එන්සයිම මෙන්න මේ සෙට් එකේ සංඝටකයක් තමයි මෙන්න මේක තමයි කෘත්‍යය මොකද්ද මතක තියාගන්න ලේසිකම මොනවද අමයිනෝ අම්ල ඒව එක තුල හැදෙනවා ප්‍රෝටීන නියුක්ලියෝටයිඩ් ඒව තමයි න්‍යෂ්ටික අම්ල ඉතුරු තුන නිකන් මතක තියාගන්න මොනවද හරිතප්‍රදයි එන්සයිමයි සහ එන්සයිම වල සංඝටකයක් ඔන්න ඕක තමයි මෙන්න මෙතන අපි කතා කරන නයිට්‍රජන්ගේ කෘත්‍ය වෙන්නේ හරි අපි ගත්තොත් එහෙම මොකද්ද මේකේ තියෙන ඌනතා ලක්ෂණය එකක් තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලොන්ට ඇති අනිවාර්යෙන්ම එන්න අකුරින් පටන් ගන්න ඩයලොග් ඇති ඩයලොග් පොඩ්ඩක් කොටයි අන්නේ මතක තියාගන්න හරි දැන් මම මේක කිව්වා හරිද උගේ නම පටන් ගන්න එන්න අකුරෙන් ඩයලොග් ඇත්තටම කොටයි එතන මතක තියාගන්න මේකේ ඌනතා ලක්ෂණය තමයි මොකද්ද කුරු වර්ධනය මොකද්ද කුරු වර්ධනය ඔනද කුරු වර්ධනය අනිත් එක මොකද්ද උග්‍ර හරිතක්ෂය අනිත් එක මොකද්ද උග්‍ර හරිතක්ෂය විශේෂයෙන් මොනවද වියපත් පත්‍රවල අන්න ඒක මතක තියාගන්න. ඕක අහන්න පුළුවන්. හරිද? දැන් අපිට සාමාන්‍ය ඉගෙන ගන්න තියෙනවා ඊළඟට අපි ඉගෙන ගන්න තියෙනවා සල්ෆවල එනවා ලපටි පත්‍රවල. හරිද? අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙනවා සල්ෆවල හරිතක්ෂයේ තියෙන්නේ ලපටි පත්‍රවල. එතකොට අහන්න පුළුවන් එක තැනකදී මොකද්ද MCQ එක අහන්න පුළුවන් ලපටි පත්‍රවල හරිතක්ෂය දකින්න පුළුවන් මොකේකද? නැත්නම් අහන්න පුළුවන් ලපටි පත්‍රවල හරිතක්ෂය ඒ වගේම මොකද්ද අපිට ඉගෙන ගන්න මැග්නීසියම් වල. මැග්නීසියම් වල තියෙන්නේ මොකද්ද? අපි ගත්තා මැග්නීසියම් වල තියෙන මේරු පත්‍රවල නාරටි අතර හරිතක්ෂය. දැන් මෙහෙම අහන්න පුළුවන් ප්‍රශ්න. මොකද්ද? ලපටි පට්ටවල හරිතක්ෂය කමාවක් මේරු පට්ටවල නාරටි අතර හරිතක්ෂය මෙන්ම මොකද්ද වියපත් පට්ටවල හරිතක්ෂය ඇතිවීමට මොනතාවන මුලද්‍රව්‍ය පිළිවෙලින් නම් කරන්න කියලා අහන්න පුළුවන්. ඒතර අපි ගත්තොත් එහෙම සල්ෆර් මැග්නීසියම් නයිට්‍රජන් නේ. ඒතර ඒ හින්දා අන්න ඒ පොයින්ට් එකකින් ප්‍රශ්නයක් අහන්න පුළුවන් හින්දා අර උග්‍ර හරිතක්ෂය මොකේද වියපත් පට්ටවල කියන්නේ මතක තියාගන්න. හරිද? අර එතන මතක තියාගන්න පොඩි පොයින්ට් එකක් තියෙනවා. අර ඔයාට යාළුවෙක් ඉන්නවා ඌ මොකද්ද කොටයි ඒ ඌ නම් පටන් ගන්න එන්නකොරේ කුරු වර්ධනය කියලා. ඒක සාමාන්‍ය ආයාසයකින් තොරව මතක තියාගන්න. අරක පොඩ්ඩක් ආයාසයෙන් මතක තියාගන්න වෙනවා වියපත් පත්‍රවල. ඒ කියන්නේ නිකන් මතක තියාගන්න එන්නකොරෙන් පටන් ගන්න එක නිකන් වියපත් වෙලා ඉන්නේ කියලා. හරිද? වියපත් පත්‍රවල උග්‍ර හරිතක්ෂය. හරිද? අපි දැන් නයිට්‍රජන් ඉවර කරා. නයිට්‍රජන් ගන්නේ NH4 ප්ලස් විදිහට නැත්නම් NO3- විදිහට. එයාගේ ඒතකොට උණතා ලක්ෂණයෙන් ගත්ත මොනවද? අමයිනෝ අම්ල, ප්‍රෝටීන, නියුක්ලියෝටයිඩ්, න්‍යෂ්ටික අම්ල, අනිත් මතක තියාගන්න හොඳටම හරිතප්‍රද එන්සයිම සහ සහඑන්සයිම වල සංඝටකයක් වීම මොනවද එයාගේ උණතා ලක්ෂණ ගත්තොත් එකක් තමයි මොකද්ද? කුරු වර්ධනය. හරිද? අර කොට යාළුවෝ මතක තියාගන්න. ඌ ඉන්නේ වියපත් වෙලා. එතන මොකද්ද? උග්‍ර හරිතක්ෂය, වියපත් පට්ටවල උග්‍ර හරිතක්ෂය. ඔන්න ඕක උතනින් මතක තියාගන්න. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා කවුරු ගැනද? දැන් ඔන්න එතකොට අපි හතරක් කතා කරලා ඉවරයි. ඊළඟට අපි කතා කරන්න තියෙනවා කවුරු ගැනද?
කවුරු ගැනද අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ? ඊළඟට අපි කතා කරමු දැන් මෙතන අපි පිළිවෙලට දැන් මම පිළිවෙල කැඩුවානේ මේක මතක තියාගන්න. අපි කිව්වේ OCHN cap case magnesium කියලානේ. හරිද? දැන් ඒකට මම හරි පිළිවෙල ගත්තොත් එහෙනම් මොතේ තියෙන විදිහට මම ඊළඟට කතා කරන්න පොටෑසියම් ගැන. හරිද? පොටෑසියම් ගැන ඊළඟට කතා කරන්න. හරිද? පොටෑසියම් සාමාන්‍යයෙන් ශාකයකට ගන්නේ K+ ඒ කියන්නේ අයන විදිහට තමයි ජලයේ දින අයනනේ. ඒතර K+ විදිහට තමයි ගන්න. කොහෙන්ද ගන්න? අනිවාර්යයෙන්ම කොහෙන්ද? අර ඔක්සිජනුයි කාබනුයි විතරයි ගන්න වායුගෝලීය වාතයෙන්. අනිත් සෙට් එකම ගන්න කොහෙන්ද? පාංශු ද්‍රාවණේ. එතකොට මෙයාත් ගන්න සරලයි පාංශු ද්‍රාවණේ. හරි. මේ කතාව අපිට මතක තියාගන්න. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් ඊළඟට කතා කරන්න තියෙන මොකද කෘත්‍යනේ. ඔයගොල්ලොන්ට අර අපි කලින් ඉගෙන ගන්නවර පූටිකාවල ක්‍රියාකාරීත්වය එහෙම. ඒතකොට අර පොටෑසියම් අයන ටිකක් ඇවිල්ලා එන සිගින් යන්නේ වෙන්නේ පාලක සෛල වලට. අන්නේ සිගින් එක මෙතන තියෙනවා. මොකෙද්ද? ඌනතා මේ ඌනතා ලක්ෂණ නෙවෙයි කෘත්‍ය ගැන කතා කරද්දි. එතකොට එකක් තමයි මේ අපට ඕන නම් මොකේටද? පූටිකා ක්‍රියාකාරීත්වයට. ඒක මතක තියාගත්ත හැකිනේ. අපි පූටිකා ක්‍රියාකාරීත්වය ගැන කතා කරද්දී පූටිකා ඇරීමේ සහ වැසීමේ යන්ත්‍රණය ගැන කතා කරද්දී අපි අර කතා කරන්නේ K+ සංදේකල්පිතය ගැන. ඒතර මේ කතා කරද්දී අපිට අනිවාර්යයෙන්ම මේ පොටෑසියම් අපට හම් වෙනවා. එහෙනම් මතකයි. ඒතර මොකද්ද ඕනේ? පූටිකා ක්‍රියාකාරීත්වයට මෙයා ඕනේ. ඒතර මෙයා ආයාසයක් දීලා මට පාඩම් කරන්න ඕනේ නැහැ. හරිද? පූටිකා ක්‍රියාකාරීත්වය අපි අතනින් තීරි කැල්ල පාඩම් කරනවා. ඉතින් මේක එච්චර දෙයක් නෙමෙයි. පූටිකා ක්‍රියාකාරීත්වයට. ඊළඟ එක තමයි පොඩ්ඩක් බර දීලා පාඩම් කරන්න ඕනේ. ආයාසයක් දීලා පාඩම් කරන්න ඕනේ. මෙයා ඊළඟට ගන්නවා මොනවද? බොහෝ එන්සයිම වල හරිද මේක ආයස දීලා පාඩම් කරන්න ඕනේ බොහෝ එන්සයිම වල සහසාධක විදිහට හරිද සහසාධක ලෙස මෙයා භාවිතා කරනවා. ඉතින් ඕක දෙන්න පුළුවන් MCQ එක බොහෝ එන්සයිම වල මොනවද සහ එන්සයිම විදිහට භාවිතා කරනවා කියලා. වැරදිනේ. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට පොටෑසියම්ගේ උණතා ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් ආයාසයක් දෙන්න ඕනේ නැහැ. නිකම් අපි තියරි කැලලකින් මතක තියාගන්නවා පූටිකා ක්‍රියාකාරීත්වයට ඕන වෙනවා කියලා. හරිද? ඊට පස්සේ අනිත් එක මොකද්ද? අනිත් එක පොඩ්ඩක් ආයාසයෙන් මතක තියාගන්න බොහෝ එන්සයිම් වල සහසාධක විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා. හරි. අපි ගත්තොත් පොටෑසියම්ගේ මොනවද තියෙන උණතා ලක්ෂණ වෙන්නේ? හරිද? පොටෑසියම්ගේ තියෙන උණතා ලක්ෂණ වෙන්නේ මොනවද? හරි. අපි මේ උණතා ලක්ෂණ පාඩම් කරද්දී අපි ඇද ගන්නවා K අකුරක්. හරිද? K අකුරේදී මේ චිත්‍රයක් පොඩි කටුසරහනක් අදින K අකුරක් ඇද ගන්නවා. මෙන්න මේ K අකුර මෙන්න මේ කැලි දෙක තියෙනවනේ. මෙන්න මේ ඉරි දෙක. අපි ඉරි දෙකට නිකන් කොලයක් දාගමුකෝ. මෙන්න මේ විදිහට අපි ලස්සන කොලයක් දාගමු. හරිද? හරි. එකක් තමයි කහ පාටින්ම කියනවා. හරිද? නිකන් පොටෑසියම් K අකුරනේ බා. පොටෑසියම් කියන්නේ K අකුර. ඒතර අපිට මතක් වෙන්නේ මොකද? කහ පාට. හරිද? ඒතර මොකද වෙන්නේ? මෙන්න මේ පට්‍රමායිම් ටික මොන පාටද වෙන්නේ? කහ දුබුරු පාටක් වෙනවා. හරිද? මොකද වෙන්නේ? මෙන්න මේ පට්‍රමායිම් ටික කහ දුබුරු පාටක් මෙතනදී වෙනවා. මම මෙතනදී කහ පාට නෙමෙයි නිකන් දුබුරු පාට ගන්නවා. මට හම්බුනේ දුබුරු පාට. මොකද වෙන්නේ? පට්‍රමායිම් ටික අර නිකන් K අකුරෙන්ම මතක තියාගන්න. හරිද? K අකුරනේ කහනේ බයක පාට කියන කොළ නෙමෙයි කහයි. හරිද? කහනේ කියවෙන්නේ නේ කොළ කියනට වඩා නිකන් කහනේ කියවෙන්නේ මොකද වෙන්නේ? කහ දුබුරු පාටක් ගන්නවා. මොනවද? පට්‍රමායිම්. ඔන්න පළවෙනි එක මොකද්ද? පට්‍රමායිම් කහ දුබුරු පාටක් ගන්නවා. හරිද? කහ දුබුරු පාට වීම කහ දුබුරු. හරිද? පට්‍රමායිම් කහ දුබුරු පාට වෙනවා. හරිද? ඊළඟ එක අපි ගන්නවා. දැන් අපි මේ යන්නේ ගහ මෙන්න මේක අපි සලකනවා කද කියලා. හරිද? මේක තමයි ගහේ කද. හරිද? උණතා ලක්ෂණයක් වුණොත් මොකද වෙන්න පුළුවන් කදට? නිකන් ඒක උණතාවයක්. නිකන් අඩුවක් වුණොත් මොකද වෙන්නේ? කද මොකද වෙන්නේ? කද දුර්වල වෙනවා. ශක්තිමත් වෙන්නේ නැහැ නේ. ඒතකොට ඊළඟ එක මොකද්ද? ශාකේ කද දුර්වල වීම. ශාකේ කද දුර්වල වීම. හරි. ඊළඟට මම නිකන් මෙහෙම අකුරක් ඇද ගන්න කිව්වනේ. ඊළඟට අපි මෙතන පට්ට දෙකක් දැම්ම මේ කැලේ දෙකට මේක අපි සැලකුවා මේ ගහේ කද කියලා. හරිද? ඊළඟ එක මෙන්න මෙතන අපි දානවා මේ මොනවද? මුල්. ශාකයේ තියෙන මුල්. හරිද? මේකේ තියෙන උණතා ලක්ෂණය මොකද්ද? ශාකයේ මුල් වල දුර්වල විකසනය. හරිද? ඒ අර කයන්නෙන් මේ K අකුරේ මත තියෙන විකසනය කියලා. ඒතර මොකද්ද? ශාකයේ තියෙන මුල් වල දුර්වල විකසනය. කියන්නේ හැදෙන්න ප්‍රමාද වෙනවා දුර්වල විකසනය. වර්ධනය නෙවෙයි. මේ කයන්නෙන් මතක තියාගන්න අපි. දැන් K කියනකොට කහනේ අර දැන් පොඩ්ඩක් යනවනේ එතන දැන් අර K අකුර කියනකොට මේ කයන්නක් තියෙන ඒ වගේ විකසනය කියන කතාව මෙතනින් මතක තියාගන්න වර්ධනය නෙවෙයි. හරිද? වර්ධනය නෙවෙයි. මොකද්ද? විකසනය කයන්නෙන් මතක තියාගන්න. ඔන්න ඔය විදිහට අපි නයිට්‍රජන්ගේ කාගේද? පොටෑසියම්ගේ අපි ඌනතා ලක්ෂණ ටික පාඩම් කරලා ඉවර කරනවා. 3යි K අකුරක් ඇදලා මතක තියාගන්න. සරල වදිනවා මෙහෙම K අකුරක්.
කිය අකුරක් අදිනවා මේ සාමාන්‍යයෙන් ගහක් අදින්නේ මේක අපි දාගන්නවා කොළ දෙකක් මේක අපි සලකනවා ගහේ කද මෙතන අපි අදිනවා මුල් මේක මුල් කියලා සලකනවා පට්ටවල මොකද වෙන්නේ මෙන්න මේ පට්ටමායිම් කහ දුබුරු පාටක් ගන්නවා මේ මුල් වල මොකද වෙන්නේ දුර්වල වර්ධනය නෙමෙයි කන්නේ මතක තියාගන්න දුර්වල විකසනය කියලා හරි දුර්වල විකසනය කද මොකද වෙන්නේ දුර්වල ඒක මොකද්ද කද දුර්වල වීම නෑ කද දුර්වල වෙනවා හරිද උණතාවයක් දුර්වල වෙන්න ඕනේ කද දුර්වල වෙනවා ඔන්න ඔය විදිහට අපි දැනට කීයක් පාඩම් කරලා ඉවර කරනවද අපි මෙතනදී 1 2 4 5 පාඩම් කරලා ඉවර කරනවා එතන තිබන්න 9 තව 4යි තියෙන්නේ ඒ ටික මාර ලීසි ඔන්න ඔය ටික තමයි අපි මෙතනදී කතා කරලා ඉවර කරන්නේ පොඩ්ඩක් මතක් කරගෙන යන්න නයිට්‍රජන්ගේ කාගේද පොටෑසියම්ගේ අනිත් දෙක ලීසි වුණේ හින්දා නයිට්‍රජන් ගත්තොත් නයිට්‍රජන් කොහමද ශාකයට ගන්නෙ NH4+ විදිහටයි NO3- විදිහටයි අපි ගත්තොත් කොහෙන්ද ගන්නෙ අර දෙක විතරයිනේ ගන්නවා කිව්වේ කාබන් ඩයොක්සයිඩ් විතරයි ගන්නවා කිව්වේ කොහෙන්ද වායුගෝලීය වාතයෙන් අනිත් සෙට් එක පාංශු ද්‍රාවණය ඒකට ඒක ආයාසයක් දෙන්න ඕනේ මතක තියාගන්න එයත් ගන්නෙ කොහෙන්ද එතකොට නයිට්‍රජන් ගන්නෙ කොහෙන්ද මෙන්න මෙතන තියෙනවා කොහෙන්ද ගන්න යා පාංශු ද්‍රාවණයෙන් තමයි ගන්න හරි මොනවද තියෙන උණතා ලක්ෂණ මතක තියාගන්න අර නයිට්‍රජන් කෙනෙක් කියන්නේ ගෑවිලා හිටියනේ කොහෙද අමයිනෝ අම්ල වල ආ හිටිය කොහෙද නියුක්ලියෝටයිඩ් වල ඒතර මොකද්ද අමයිනෝ අම්ල හැදෙන්නේ ප්‍රෝටීන ඒතර ප්‍රෝටීනක් තියෙනවා මොකද ඉතින් නියුක්ලියෝටයිඩ් හැදෙන්නේ මොනවද න්‍යෂ්ටික අම්ල එන න්‍යෂ්ටික අම්ලක් තියෙනවා ඒතර අමයිනෝ අම්ල ප්‍රෝටීන නියුක්ලියෝටයිඩ් අනිත් එක මොකද්ද අපි දන්නවා මොකද්ද න්‍යෂ්ටික අම්ල ඊට පස්සේ මතක තියාගන්නවා හරිතප්‍රද එන්සයිම සහ එන්සයිම වල සංඝටකයක් විදිහට ක්‍රියාත්මක වෙන එක තමයි නයිට්‍රජන්ගේ කෘත්‍ය වෙන්නේ මොකද්ද ඇමයිනෝ අම්ල ප්‍රෝටීන නියුක්ලියෝටයිඩ් න්‍යෂ්ටික අම්ල හරිතප්‍රද එන්සයිම සහ එන්සයිම වල සංඝටකයක් විදිහට ක්‍රියා කිරීම උණතා ලක්ෂණ මොකද්ද එන්න කුරෙන් පටන් ගන්න යාළුවෙක් ඉන්නවා ඩයලකොටයි ඩයල පොඩ්ඩක් වියපත් කියලා අපි කිව්වේ ඩයලකොට නම් මොකද්ද කුරු වර්ධනය ඊට පස්සේ මොකද්ද වියපත් කියලා කිව්වා මොකද්ද උකට වියපත් පට්ටවල උග්‍ර හරිතක්ෂය සල්ෆගේ මම නිකන් දැන් කියන්නම් සල්ෆගේ මොකද්ද තියෙන්නේ ලපටි පට්ටවල හරිතක්ෂය තියෙන්නේ හරිද ඊට මතක තියාගන්න කාගේද මැග්නීසියම්ගේ තියෙන්නේ අර මැග්නීසියම් කියනකොට අපි කියනවා M කුරේ මම දෙකන මේරු පට්ටවල කියලා ඒතකොට ඊට පස්සේ නාරටි අතර නිකන් අර නාරටි තියෙන බං නාරටි අතර හැදෙනවා කියන්නේ ගැප් එකක් තියලානේ අපි මැග්නීසියම් කියන්නේ G කුරේ මත තියන ගැප් එකක් කියලා හරිද ඒ තමයි මතක තියාගන්න කොහොමද මේරු පට්ටවල නාරටි අතර හරිතක්ෂය කියන්නේ මේක මොකද්ද යාළුවෙක් ඉන්නවා ඩයලගේ අකුර ඩයලගේ නම් පටන් ගන්න එන්න අකුරෙන් ඩයල පොඩ්ඩක් මිටි වියපත් මිටි නම් මොකද්ද කුරු වර්ධනය වියපත් නම් වියපත් පට්ටවල උග්‍ර හරිතක්ෂය එතන අපි ආවා පොටෑසියම් වලට පොටෑසියම් ගන්නෙ කොහමද පොටෑසියම් ප්ලස් අයන විදිහට ගන්නේ පාංශු ද්‍රාවණයෙන් ඒ කතාව හරි මොනවද උණතා ලක්ෂණ වල අපි ඉඩන්න යන්න කලින් ඔය මෙතෙන් යන්කෝ කෘත්‍ය පැත්තට ගියොත් මොකද්ද පොටෑසියම් අපි තියරිත් එක්ක කතා කරනවා පෝටිකා ක්‍රියාකාරීත්වයට ඕනේ අනිත් එක මම කිව්වා බර දාලා මතක තියාගන්න මොකද්ද බොහෝ එන්සයිම වල සහ එන්සයිම වල සහසාධකද සහ සාධක විදිහට අපට ඕන වෙනවා සහ එන්සයිම නෙමෙයි සහ සාධක විදිහට අපට ඕන වෙනවා උණතා ලක්ෂණ ගත්තොත් අපි අද ගත්ත සරලව කේ යකුරක් ඒ අර ඉරි දෙකට හරහට යන ඉරි දෙකට අපි ගහ දැම්මා කොලාතු දෙකක් ඒ අර කේ යකුරේ තියෙන කෙලින් ඉර අපි සැලකුවා මොකක් කියලාද කද කියලා ඊට පස්සේ යටින් මුල් ටිකක් ඇදගත්තා එහෙම මතක තියාගන්න එක ලේසි හරිද ඊතර අපි මොකද්ද අර පට්ටවල දැම්ම මොකද්ද පට්ටමායින් වල කහ දුබුරු පාට වීම කද මොකද්ද කද දුර්වල වීම මුල් වල මොකද්ද මුල් වල දුර්වල විකසනය වර්ධනය නෙවෙයි විකසනය ඔන්න ඔය විදිහට අපි දැන්ට මෙතන 5ක් කතා කරලා ඉවර කරනවා තව අපට 4ක් කතා කරන්න ඉතුරු වෙලා තියෙනවා හරි